මේ අපි ගත්තේ හේතුමති පුරවරයක් නෙමෙයි. එදා තෙල් නැව් ඇහිල්ලා ඩොලර් මිලියන 20ක් බා ගන්න නැතුව හරවල ගියා. ගෑස් නැව් හරවල ගියා. ලයිට් නැතුව තිබුණා. කරවලේ හිටියා. පොලිමේ මැරුණා. ණය ගෙවා ගන්න බෑ කියලා ලෝකෙන් සීල් ගහලා බංකොලොත් කරපු රටක් සකල විදාතින් විනාශ කරපු රටක් බාරගත්තේ. විනාශ කරපු රටක් එහෙම එකක් දාලා ගියේ. ඔයාලා නිකන් හිතන් මහා පල්ලමකට මහා බස් එකක් කඩාගෙන වැටෙනකොට ඒක ඇතුලේ මිනිස්සු විලාප ගහනකොට කවුරු හරි කෙනෙක් ගිහින් ලෝකේ රියදුරු මහත්තයාගේ ආසනේ වාඩි වෙනවද? වාඩි වෙන්නේ නැහැ. ඒ අභියෝගය බාර ගන්න පුළුවන් නිර්භීත අභීත දැක්මක් සහිතව මිනිස්සුන්ට පමණයි. අන්න එහෙම ප්‍රපාතයට කඩා වැටෙන වාහනයක සීට් එකක වාඩි උනේ අනුර කුමාර ජනාධිපති සහෝදරයා. ඒකේ වාඩි උනේ නැත්තම් චප්ප වෙලා චොප්ප වෙලා යනවා. අද එතෙන් සිට මේක ක්‍රමානුකූලව දැන් හදාගෙන යනවා. ආණ්ඩුව හැදුවේ නොවැම්බර් 21. අදට මාස 4යි දින 14යි. ලපටි ආණ්ඩුවක්, ලදරු ආණ්ඩුවක්. ඒ විතරක් නෙමෙයි මේ බලය තාම අපේ අතට හරියට ආවේ නැහැ. මේ බලය සම්පූර්ණ වෙන්න ප්‍රාදේශ සභාවේ බලය ඕන, නගර සභාවේ බලය ඕන, පළාත් සභාවේ බලය ඕන, සමූපකාර ඡන්ද ටික ඕන. ලංකාවේ ඉන්නවා ප්‍රාදේශ සභාවල മന്ത്രിවරු 8327. අපිට ඉන්නේ එල්පිටියේ 15යි. පළාත් සභා മന്ത്രിවරු ඉන්නවා 456ක්. අපිට බිඳුවයි. පාර්ලිමේන්තුවේ ඉන්නවා 225ක්. අපිට 159යි. සාමාන්‍ය ලංකාවේ ඉන්නවා മന്ത്രിවරු 9000ක් විතර. අපිට ඉන්නේ 174යි. නිකන් හිතන්න බලන්න. 9000කින් කරන වැඩ 174කින්, ඒ වගේම මාස 4කින්. හැබැයි අපිට සතුටු වෙන්න පුළුවන්. අපි කරනු ලබන එක සුළු වැරදීමකින් බරපතල විනාශකම් වෙන්න මේ රටේ ඉඩ තිබුණා. ඒක නිසා අතුරේ යන වගේ සීරු මාරුවෙන් මේ ආර්ථික ස්ථාවර කරන්න මුලින්ම අපි මැදිහත් වුණා. දැන් බය වෙන්න එපා. අපි එනකොට භාණ්ඩාගාරේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතුව තිබුණා. දැන් අම්මා පාල්ලා තියෙනවා ඩොලර් මිලියන 6190ක්. අප්පුඩිය නම් සැරමදි වගේ. ඩොලර් මිලියන 20ක් නැති තැනක 6190ක් ගත්තට පස්සේ නිකන් උළු කැට දෙකක් තුනක් පහළට වැටෙන ගහන්න එපා. එකක් තියලා වේ ගාල්ලේ අපේ අප්පුඩියා. දැන් බය වෙන්න එපා. සංචිත ඩොලර් මිලියන 6190ක් දක්වා වැඩි කළා. රුපියල ස්ථාවර මට්ටමකට 300ට මෙහාට ගෙනාවා. අනුර සහෝදරයා චීනෙට ගියා. ඉන්දියාවට ගියා, පිළිගැනීම හොඳයි. චීනෙට ගියා, පිළිගැනීම හොඳයි. මෝදි ජනාධිපති ලංකාවට ආවා. සහන ගොඩක් හම්බුණා, පිළිගැනීම හොඳයි. සංචාරකයෝ අවුරුදු 5කට පස්සේ 20 ලක්ෂය වෙනි සංචාරකයා ලංකාවට ආවා. රුපියල ශක්තිමත් වෙනවා, සංචිත වැඩි වෙනවා, කොටස් වෙළඳපොළ එදා මෙදා තුර වැඩිම වර්ධනය වෙනවා, ජාත්‍යන්තර සබඳතා තර වෙනවා, විදේශීය ආයෝජන එනවා, සංචාරකයෝ එනවා. මේ ටික ඔක්කොම කරනකොට අර ශ්‍රේණිගත කිරීම ආයතන, රේටින් මූඩිස් වගේ ආයතන එක විට අපි දෙකකින් උඩට දැම්මා. අපි බලය ගන්නකොට සීල් ගහපු බංකොලොත් රටක් මාස 4ක් යනකොට සීල් එක මකලා බංකොලොත් භාවය අහිමි කරගත්ත රටක්.